කසාද බැන්දාම ගෑනු ළමයාගෙන් ලබන පිරිමි ළමයා ලබන සතුට හැමදාම ලැබෙන්නේ නැහැ අපේ ස්වාමීන් වහන්සේ. හරිද? අපිත් ගිහි ජීවිතය අවුරුදු 22ක් ඉඳලානේ ආවේ. ඔය තියෙන රසමුසු වලු කෑම බීම ඕ වගේ කමදෑම කම්සුව ලබන්න බෑ. ඒව කලින් කලට වෙනස් වෙනවා. කසාද බැඳලා නෝනා ගෙනාව නෙමෙයි යෝකිට හරියට අසනීපයක් දෙකක් හැදුනොත්. ඊට පස්සේ ඔක්කොම ඉවරයි. බැඳලා වගේ නෙමෙයි දඩස් ගාලා පෝරුවේ පොල් ගහලා. හම්බෙන දරුවා මන්ද බුද්ධික වුණොත් සදාකල් කරේ ගහගෙන ඉන්න වෙන්නේ. ජීවිතය කියන එක මාර අවිනිශ්චිතයි. මම ওই කතාව කියලා එක දුවෙක්ට තාත්තා දුව පැවිදි කරා. මම මේ ළමයාට කවදා හරි දවසක කසාද බැඳලා ගිහිල්ලා මන්ද බුද්ධික දරුවෙක් කර්මානුරූපීව ලැබුණොත් තාත්තලා මොකද කියන්නේ? සර తాවකාලික තත්තර විනාඩි ගානක් ලබන්න පුළුවන් කම් සැපයක් වෙනුවෙන් කොච්චර මිනිස්සුන්ට මහන්සි වෙන්න වෙලා. ඔයගලන්ගේ ජීවිතේ ඔයගොල්ලෝ ඇත්තටම දඬු කඳේ ගහපු මිනිස්සු. සංසාරයේ කියන දඬු කඳේ ජීවිතේ කියන දඬු කඳේ ඔයගලන්ව ගහලා තියෙන. ඔයගලන්ට අපිට වගේ නිදහසේ ඉන්න බෑ. ඔයගොල්ලෝ හිතනවාද අපි දුකෙන් ඉන්නේ කියලා?